අයිපෝවන් ටෙස්ට් ඔෆ් සිලෝන් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔන්න මම පොරොන්දුන විදිහටම ගෝල්ඩන් වෙඩින් කේක් වීඩියෝ සීරීස් එකේ අන්තිම කොටස ඒ කියන්නේ පාර්ට් 3 අරගෙන අද ආවේ පාර්ට් 1 පාර්ට් 2 වීඩියෝස් දෙක බලපු නැති අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහින් ඒ වීඩියෝස් දෙක මේකට කලින් බලන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කලින් වීඩියෝ එකේදී බේක් කරගත්ත කේක් එකට කොහොමද මාසිපින් අයිසින් එක, ඒ කියන්නේ ආමන්ඩ් පේස්ට් එක දාගන්නේ කියන එකයි ඊට පස්සේ ඒක කොහොමද ලස්සන කෑලි වලට කපාගන්නේ කියන එකයි ගැන. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත ගෝල්ඩන් වෙඩින් කේක් එක. බලන්න මේකේ කලර් එක ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් තමයි තියෙන්නේ. නියම ගෝල්ඩන් වෙඩින් කේක් එක තියෙන්න ඕනේ කලර් එක තමයි මේ කලර් එක. කේක් එක බේක් කරලා කෑලි වලට කඩලා දවස් දෙකක් හොඳට නිවෙන්න තියලා තමයි මම ආමන්ඩ් පේස්ට් එක දාන්න ගන්නෙ. අපි ආමන්ඩ් පේස්ට් එක කේක් එකට දාන්න කලින් මුලින්ම කරගන්න ඕනේ කේක් එකට චෙරි ටික එකතු කරගන්න එක. ලංකාවේ නම් වෙළඳපොලේ චෙරි වර්ග දෙකක් තියෙනවා මේ සඳහා මිලදී ගන්න පුළුවන්. එක වර්ගයක් තමයි ඔරිජිනල් චෙරි එක. මේ තියෙන්නේ ඒක. මේවා නැට රහිත චෙරි එක. මේකේ කලර්ස් දෙකෙන්ම මිලදී ගන්නව නම් හොඳයි. මොකද එහෙම වුණොත් කේක් එකට ලස්සන පෙනුමක් එනවා. කොළ සහ රතු වර්ණ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ චෙරි එක මිලෙන් ඉතාමත් ඉහළයි. අනිත් චෙරි වර්ගය ඇත්තටම චෙරි වර්ගයක් නෙමෙයි. ඒක ඩුප්ලිකේට් චෙරි එකක්. මේක හදාගන්නේ පුහුල් වර්ණ ගන්නවලා. ඒකෙත් රතු සහ කොළ වර්ණ වලින් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. මේක නම් මිලෙන් ඉතාමත් අඩුයි. මුලින්ම කරන්නේ මේ වර්ණ දෙකෙන්ම චෙරි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ කෑලි වලට කපාගෙන කේක් එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න එක. මේකෙදි චෙරි ගොඩාක් චූටි කෑලි වලට කපා ගන්න එපා. එහෙම වුණොත් අපි කේක් එක ෆිල් කරලා කෑලි කපන අවස්ථාව වෙනකොට චෙරි ටික තැලිලා යනවා. ඒකෙන් කේක් එකට පෙනුමක් එන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ මධ්‍යම ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න කියලා. දැන් මේ විදිහට චෙරි ටික කේක් එකට හොඳට කලවම් කරගන්න. කේක් එක කලවම් කරන හැම අවස්ථාවකදීම ග්ලව්ස් පාවිච්චි කරන්න මතක තියාගන්න. අපි ඉස්සෙල්ලම මේ විදිහට කලවම් කරගත්ත කේක් එක අච්චුවට ෆිල් කරගෙන ඉමු. ඊට පස්සේ තමයි අපි ආමන්ඩ් පේස්ට් එක හදන්නේ. ඒකට හේතුව තමයි කේක් එක ෆිල් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. අපි ආමන්ඩ් පේස්ට් එක ඉස්සෙල්ලා හදලා දෙවනුව කේක් එක ෆිල් කරන්න ගත්තොත් ඒ කාලය අතරතුරදී ආමන්ඩ් පේස්ට් එක තරමක් වියලීමකට ලක් වෙනවා. එහෙම වුණාම මේක ඉරිතල්ලා කැඩෙන්න බලනවා. එහෙම වුණොත් අපිට කේක් එක උඩට ඒක ලස්සනට දාගන්න බැරි වෙනවා. අපි වෙඩින් කේක් හදන්න පාවිච්චි කරන්නේ මේ වගේ අච්චුවක්. මම මේ අරන් තියෙන අච්චුවෙන් අපිට එකපාර කේක් කෑලි 25ක් හදාගන්න පුළුවන්. එක කේක් කෑල්ලක සයිස් එක දෙක අඟල් 2යි, පළල අඟල් 2යි, උස අඟල් 3 කාලක් වගේ වෙනවා. වෙළඳපොලේ අපිට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සහ කෑලි ගණන අනුව විවිධ ප්‍රමාණවල වෙඩින් කේක් අච්චු ගන්න තියෙනවා. මේ අච්චුව මේ වගේ තැටියක් එක්ක තමයි එන්නේ. මේ තැටියට තමයි ගොඩක් අය කේක් එක ෆිල් කරලා අච්චුව තියලා කපලා ගන්නෙ. හැබැයි මම ඔයාලට ඊට වඩා වෙනස් ක්‍රමයක් කියලා දෙනවා. ඒකෙන් අපිට පුළුවන් වෙඩින් කේක් කෑල්ල ගොඩක් ලස්සනට සහ නීට් එකට හදාගන්න. අපි කේක් එක ෆිල් කරන්නේ තැටියට නෙවෙයි. මේ කේක් අච්චුවට තමයි එකින් එක කේක් එක ෆිල් කරගන්නේ. මුලින්ම ඔයිල් පේපර් එකක් මත මේ කේක් අච්චුව තියාගන්න. ඊට පස්සේ අපි කලවම් කරලා හදාගත්ත කේක් එක කොටුවෙන් කොටුවට එකින් එක ෆිල් කරගන්න ඕනේ. ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි මේ එක එක කොටුවට ෆිල් කරන්න ඕන කේක් ප්‍රමාණය අපි හොයාගන්නේ කොහොමද කියන එක. මම ඔයාලට දුන්නේ ග්‍රෑම් 60 කේක් කෑලි 100ක් සඳහා අවශ්‍ය රෙසිපි එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් එතකොට ග්‍රෑම් 60 කේක් කැපැල්ලේ ආමන්ඩ් පේස්ට් එක සඳහා බර වැය වෙනවා ග්‍රෑම් 8-10 අතර ප්‍රමාණයක්. එතකොට ඒක ඇර කේක් කැපැල්ලේ බර වෙන්නේ ග්‍රෑම් 50ක් 52ක් වගේ. ඒ කියන්නේ අපි මේ ෆිල් කරන කේක් කෑල්ල ආමන්ඩ් පේස්ට් එක නැතුව ග්‍රෑම් 50ක් 52ක් වගේ බරක් තියෙන්න ඕනේ. ඔයාට ඒක මෙහෙම හදාගන්න පුළුවන්. මේ කේක් අච්චුවේ කෑලි 25ක් පුරවන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 50 ගානේ කෑලි 25ක් සඳහා අපිට අවශ්‍ය වෙනවා කේක් ග්‍රෑම් 1250ක්.
ඒ විදිහට කිරා ගන්න සම්පූර්ණ කේක් ප්‍රමාණය, ඒ කියන්නේ ග්‍රෑම් 1250 මේ කෑලි 25 සඳහා විසුරුවල පුරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි මේ කේක් අච්චුවේ කෑලි 25 සඳහා ග්‍රෑම් 50 කේක් කොටස් 25ක් වෙන වෙනම කිරා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ටික වෙන වෙනම මේ කොටස් වලට පුරව ගන්න. මේ විදිහට කේක් අච්චුවට ෆිල් කරගන්නකොටත් අනිවාර්යයෙන්ම ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න. මොකද පිරිසිදුකම ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කෑමක් හදනකොට. අනිත් හේතුව තමයි මේ කේක් එක අතේ ඇලෙන සුළු ස්වභාවයක් තියෙනවා මේකේ තියෙන ඔයිලි ගතියත් එක්ක පළතුරු වර්ග තියෙන නිසා. එතකොට අපිට මේක ලස්සනට නීට් එකට පුරව ගන්න බෑ අතේ ඇලෙනකොට. ඒ නිසා තමයි විශේෂයෙන්ම ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. බලන්න මම අච්චුවේ කොටුවෙන් කොටුවට කේක් එක ෆිල් කරද්දී ටික ටික දාලා තමයි කේක් එක ෆිල් කරන්නේ. මොකද එකපාරටම අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම දාලා තද කරොත් අපේ කේක් එකේ යටපැත්ත හොඳට සමතලා වෙලා තද වෙලා කේක් එක ෆිල් වෙන්නේ නැහැ. මේ වටේ තියෙන බිත්ති හතරටත් අපි කේක් එක හොඳට දාලා තද කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි කේක් එක ලස්සනට නීට් එකට ගන්න පුළුවන් වෙන්නේ. තැටියට දාලා එකපාර කේක් එක ෆිල් කරලා අච්චුව තියලා කපනවට වඩා මේ ක්‍රමේ ටිකක් අමාරු ක්‍රමයක්. අනිත් එක කාලය ටිකක් වැඩියෙන් ගත වෙනවා මේ විදිහට ෆිල් කරද්දී. හැබැයි අපිට ලස්සනට නීට් එකට කේක් කෑල්ල ගන්න නම් අපිට මේ විදිහ තමයි වඩාත් සුදුසු වෙන්නේ. මම බේක් කරගත්ත කේක් ප්‍රමාණය කෑලි 20ක් තමයි පුරව ගන්න පුළුවන් වුණේ. අපි දැන් කේක් එක ෆිල් කරලා ඉවරයි. හැබැයි අපි ආමන්ඩ් පේස්ට් එක දාන්නේ මේකේ උඩ පැත්තට නෙමෙයි. ඔයාලට පේනවා ඇති අපි මේ ෆිල් කරපු පැත්ත නිසා තරමක් වල ගොඩලි සහිත ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි හොඳට සමතලා වෙලා තියෙන යට පැත්තට තමයි ආමන්ඩ් පේස්ට් එක දාගන්නේ. ඒ නිසා අපි දැන් මේක අනිත් පැත්ත හරවන්න තමයි යන්නේ. දැන් බලන්න මේ කේක් එකේ යටපැත්ත උඩ පැත්තට වඩා ගොඩක් නීට්, ඒ වගේම හොඳට සමතලා වෙලා තියෙනවා. අපි මේ පැත්තට තමයි එතකොට ආමන්ඩ් පේස්ට් එක දාගන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද ආමන්ඩ් පේස්ට් එක හදාගන්නේ කියලා. අවශ්‍ය වෙන ද්‍රව්‍ය ප්‍රමාණයන් කලින් කිව්වා වගේම වීඩියෝ එක අවසානයේ සඳහන් කරලා තියෙන නිසා මේ හදන අවස්ථාවේදී ගන්න ප්‍රමාණයන් සඳහන් කරන්නේ නැහැ. අපි මුලින්ම අයිසිං සුගර් එක හොඳට හලා ගන්න ඕනේ. මොකද අයිසිං සුගර් ඉක්මනට කැට වගේ වෙනවා. ඒ නිසා අපි සියුම්ම පවුඩර් එක වගේ වෙන්න හලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අයිසිං සුගර් එකට එකතු කරනවා කජු පවුඩර් එක. කජු පවුඩර් එක හදාගන්නේ මෙහෙමයි. කජු ටික හොඳට පිරිසිදු කරලා වේලලා අරගෙන පෑන් එකක දාලා ටිකක් රත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් oven එකක දාලා රත් කරගත්තත් කමක් නැහැ. ඊට පස්සේ ග්‍රයින්ඩ් එකක් පාවිච්චි කරලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඒ ටික පෙනේරකින් හොඳට හල්ලා කජු පවුඩර් එක ගන්න පුළුවන්. දැන් අයිසිං සුගර් එකට ඒ කැෂු පවුඩර් එක එකතු කරලා හොඳට කලවම් කරගන්න. පස්සේ අපි මේකට එකතු කරනවා ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස්, වැනිලා එසන්ස් සහ බ්‍රැන්ඩි හෝ වයින් යන දෙකින් මොනවා හරි එක් වර්ගයකින් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. දැන් ආයිත් හොඳට ඔක්කොම එකට කලවම් කරගන්න. ඔයාලන්ට මතක ඇති අපි කේක් එක බේක් කරන අවස්ථාවේදී කහමද ප්‍රමාණයෙන් හරි අඩක් තමයි සුදු මද එකතු කරේ. ඉතුරු කොටස අපි ශීතකරණයේ තිබ්බා ආමන්ඩ් පේස්ට් එක හදද්දී ඕන වෙනවා කියලා. දැන් අපි ඒ සුදු මද ටික තමයි මේකට එකතු කරගන්න යන්නේ. සුදු මද එකපාරම එකතු කරන්න එපා. ටික ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන හොඳට මේක අනා ගන්න ඕනේ. මේකෙදි නම් අපිට ග්ලව්ස් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා හොඳට පිරිසිදු අත් වලින් මේක අනන්න.
මේක අපිට අවශ්‍ය පදමට එනකන් ටික වෙලාවක් හොඳට අනා ගන්න වෙනවා. මේක කඩතුරු නැතුව තනි ගුලියකට අනා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ පදම වෙන්නේ අතේ නොඇලෙන පදම. බලන්න මේක අතේ ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් තෙත් ගතිය වැඩි කරගන්න එපා. බිත්තර සුදු මද වැඩි කරගෙන එහෙම වුණොත් අපිට මේක තුනී කරගන්න අමාරු වෙනවා. අපි මේක තුනී කරගන්නේ පොලිතින් එකක් උඩ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරන්න. ඉස්සෙල්ලාම හොඳට බෝඩ් එකක් උඩ හරි නැත්නම් සමතල පෘෂ්ඨයක් මත ලන්ච් ෂීට් එකක් කෙලලා ඒක උඩින් මේ අපි හදාගත්ත ගුලිය තියලා තව ඒ විදිහම ලන්ච් ෂීට් එකක් ඒකට උඩින් දාලා රෝලර් පින් එක මගින් තමයි අපි මේක තුනී කරගන්නේ. මේකට අපිට ටික වෙලාවක් ගත වෙනවා. මොකද අපි මේ පේස්ට් එක දාන්නේ 4 හැඩයක් තියෙන අච්චුවක් උඩ නිසා මේ රවුම් ගුලිය අපි 4 හැඩයටම තුනී කරගන්න අවශ්‍ය වෙනවා. හැම වෙලාවෙම ටිකක් රෝලර් පින් එකෙන් තුනී කරලා උඩ ලන්ච් ෂීට් එක අයින් කරලා ඒක පොඩ්ඩක් නීට් කර තුනී කරන්න. එහෙම නැති වුණොත් ලන්ච් ෂීට් එක ඇකිලෙන නිසා අපිට මේක තුනී කරගන්න ටිකක් අමාරු වෙනවා. දැන් අපි ආමන්ඩ් පේස්ට් එක තුනී කරගෙන ඉවරයි. දැන් අපි මේක කේක් එක උඩට දාගන්න හැටි බලමු. තුනී කරලා ඉවර වුණාට අපි මේකේ දෙපැත්තට දාලා තිබුණ ලන්ච් ෂීට් දෙක අයින් කරන්නේ නැහැ. ඒ දෙක ඒ විදිහටම තියෙද්දි අපි මේ ආමන්ඩ් පේස්ට් එක රෝලර් පින් එක උඩට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට එක පැත්තකට තියෙන, ඒ කියන්නේ උඩ පැත්තට තියෙන ලන්ච් ෂීට් එක විතරක් හිමීට ගලවලා අයින් කරගන්න ඕනේ. දැන් ෆිල් කරලා තියෙන කේක් තැටිය අයිනට අපි මේක ගෙනihin හිමීට කේක් එක උඩින් මේ විදිහට පෙරලා ගන්න ඕනේ. තාම අපි උඩ තියෙන ලන්ච් ෂීට් එක අයින් කරගන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙද්දි අපි රෝලර් පින් එක ආමන්ඩ් පේස්ට් එක උඩින් මේ විදිහට ගෙනියන්න ඕනේ. අපි එහෙම කරන්නේ කෑලි ටික මේ විදිහට පැහැදිලිව වෙන් කරගන්න පහසු වෙන්න. දැන් අපිට පුළුවන් උඩ තියෙන ලන්ච් ෂීට් එකත් ඉවත් කරගන්න. ලන්ච් ෂීට් එක ඉවත් කරපු ගමන්ම කේක් කෑලි ටික වෙන් කරන්න යන්න එපා. මොකද ආමන්ඩ් පේස්ට් එකේ සුළු තෙත් සහිත බවක් තියෙනවා. ඒ නිසා අපි විනාඩි 10ක් 15ක් වගේ තියලා තමයි කේක් කෑලි ටික ගලව ගන්නේ. හැබැයි ගොඩක් වෙලා ගන්නත් එපා. එහෙම වුණොත් ආමන්ඩ් පේස්ට් එකේ වීලි ගතිය වැඩි වෙලා කැඩෙන්න බලනවා. දැන් අපි කේක් කෑලි ටික වෙන් කරගන්න තමයි හදන්නේ. මේ විදිහට කේක් අච්චු එක පැත්තකින් චුට්ටක් ඉහළට ඔසවලා අනිත් අතින් හිමීට කේක් කෑලි පල්ලෙහාට තද කර කර එකින් එක වෙන් කරගන්න පුළුවන්. කේක් කෑලි ඔක්කොම පල්ලෙහාට තල්ලු කරාට පස්සේ හිමීට පරිස්සමට කේක් අච්චුව ඉහළට අරගෙන මෙතනින් ඉවත් කරගන්න ඕනේ. දැන් බලන්න කේක් කෑලි ටික ලස්සනට නීට් එකට වෙන් කරගන්න පුළුවන් වුණා අපිට මේ විදිහෙන්. ටිකක් අමාරු වුණත් වැඩියෙන් වෙලා ගත වුණත් අපිට මේ විදිහෙන් ලස්සනට නීට් එකට කේක් කෑල්ල හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ විදිහට හදාගත්ත ගෝල්ඩන් වෙඩින් කේක් කෑල්ල කොහොමද අපි හරියට ඔතාගන්නේ කියලා.
ඔන්න අපි දැන් ගෝල්ඩන් වෙඩින් කේක් එක හදලා ඉවරයි. දැන් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝස් තුනම බලලා තනියම කේක් එකක් හදාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ගෝල්ඩන් වෙඩින් කේක් එකක මිල ගණන් කියන එක. ගෝල්ඩන් වෙඩින් කේක් එකක් අපි මිල කරන්නේ දිග පළල සහ බර කියන සාධක සැලකිල්ලට අරගෙන. කේක් එක මිල කරන්න කලින් ඔයාට වැය වෙන මුදල අනිවාර්යෙන්ම ගණනය කරලා බලන්න. මොකද අපි සුළු ප්‍රමාණයක් නම් කේක් හදන්නේ අපිට මේ ගණන් වලට ඇත්තටම දෙන්න අමාරු වෙන්නත් පුළුවන්. මොකද තොග වශයෙන් මිලදී ගන්නකොට තමයි අපිට තරමක් අඩු මිලකට අමුද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මම මුලින් ඔයාලට කියලා දුන්න චෙරි වර්ග දෙකක් ගැන. ඒකෙදි අපි යොදා ගන්න චෙරි වර්ගය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ කේක් එක මිල කරද්දී. දැන් ඔයාලා හැමෝටම පුළුවන් මේ වීඩියෝස් තුන බලලා තනියම ගෝල්ඩන් වෙඩින් කේක් එක හදාගන්න. මොනවා හරි ගැටලු සහිත තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ FB page එකට ගිහින් මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඒ හැම ප්‍රශ්නයකටම මම උත්තර දෙනවා. වීඩියෝස් බලලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉස්සරහට අපි දාන වීඩියෝස් වල අප්ඩේට්ස් ඉක්මනටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.